ඉතින් ඔයා යස් කරන බ්‍රවස එක මොකක්ද ඉන්ට්‍රෙට් යන්න මන යස් කරන්නේ ක්‍රෝම් කියන බ්‍රවස එක ගොඩක් අපිට ලේසි යස් කරන තියකිම ක්‍රෝම් බ්‍රවස යස් කරන හැබයි දැම්ම යස් කරන්නේ ක්‍රෝම් බ්‍රවස කනම ඊට වඩා ගොඩක් පවෆුල් ඒයිවලින් ගොඩක් ෆීචර්ස් දිල තින අලුත් බ්‍රවස එක ක්‍රිලිස්ලා තින ඉතින් අදම මේ වීඩියෙන් කතා කරන්න ඒ බ්‍රවස එක මොකක්ද ඒ බ්‍රවසින් අපිට හම්බෙන ෆීචර්ස් මොනාද මේකින් අපිට මොනාද කරන්න පුළුවන් දේවල් ඉතින් එහෙනම් අපි වීඩියෝ කරේ මේ වගේ වීඩියෝස් ඉස්සරහට බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම මේ වෙනකන් use කරේ Chrome browser එක නම් අනිවාර්යයෙන්ම වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මම අද කියන්න යන browser එක තමයි Perplexity AI එකෙන් රිලීස් කරලා තියෙන Comet කියන browser එක. ඉතින් මේ browser එක රිලීස් වුණාට පස්සේ ඔන්න Chrome එකෙන් ගොඩක් කට්ටිය අයින් වෙන්න පටන් අරන් තියෙනවා. මොකද මේකේ තියෙන features එක. ඉතින් ඔයාලට පුළුවන් මේ browser එක use කරනවා දැනට use කරන්නේ Chrome browser එක නම් ඔයා use කරන browser එකෙන් ගිහලා ඔයාලට පුළුවන් search කරන්න download Comet browser කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ browser එක මෙතනින් download කරගන්න පුළුවන්. ඉතින් මේ browser එක ඔයා download කරගත්තට පස්සේ ඔයාලට normal browser එකක් විදියට හැම දෙයක්ම access කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම දෙයක් search කරන්න ඕනම detail එකක් ගන්න ඔයගලන්ට shopping කරන්න නෙවෙයි browser එකකින් කරන්න පුළුවන් ඔක්කොම දේවල් ටික මේ Comet browser එකකිනුත් කරගන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ මෙන්න මේ normal browser එකකින් අපි කරගන්න දේවල් වලට වඩා අපිට කරගන්න පුළුවන් නැත්නම් මේගොල්ලෝ add කරපු අලුත් features මොනවාද කියලා. ඉතින් මම මේ browser එක මම check කරලා බැලුවා. browser එකේ ඔයාලට පුළුවන් ඕනම website එකක් ඕනම දෙයක් ඔයා search කරන තරකට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ website එකකට මම ගිහිල්ලා දකුණු අත පැත්තේ උඩ බලා ගන්න පුළුවන් assistant කියලා button එකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේක click කරන්න. එතකොට ඔයගලන්ට මෙන්න මේ වගේ පැත්තෙන් පොඩි window එකක් open වෙනවා. ඉතින් මේක තමයි මේගොල්ලන්ගේ features ඔක්කොම add කරපු window එක. ඉතින් මෙන්න මේ window එකයි එහා පැත්තේ open කරලා තියෙන ඔයගොල්ලන්ගේ website window එකයි මේ දෙකම connect වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ කොහොමද කියලා මම කියන්නම්. ඉතින් මෙන්න මේ website එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩාක් පල්ලෙහාට දේවල් තියෙනවා. ඉතින් මට මේ දේවල් කියවන්න ඇත්තටම වෙලාවක් නැහැ. මේ website වල මේගොල්ලෝ දාද්දී හැම දෙයක්ම in detail දානවා. ඉතින් මට එච්චර දේවල් අවශ්‍ය නැහැ. මට මේකේ key points ටික නැත්තම් මේකේ වට වැදගත් දේවල් ටික විතරක් තෝරලා ගන්න පුළුවන් නම් ඒක හොදන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ එහා පැත්තේ තියෙන AI window එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කියන්න මේකේ key points ටික විතරක් මට දෙන්න. නැත්නම් ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලෝ ෆෝන් එකක් ගන්න වෙබ්සයිට් එකක ඉන්නවා කියලා මේ ෆෝන් එකේ RAM එක කීයද කියලා විතරක් ඔයගොල්ලන්ට මේ එහා පැත්තේ box එකේ ඇහුවට පස්සේ ඒ ගැන විතරක් ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකෙන් මේ ඇනලයිස් කරලා අරගෙන දෙන්න. ඉතින් මම හිතනවා මම කියන දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඔයගොල්ලන්ට ඕනම දෙයක ඕනම page එක ඔයගොල්ලන්ට එක දෙයක් විතරක් key points ටික විතරක් වගේ දේවල් ඔයගොල්ලන්ට වෙනම මේකෙන් අහගන්න පුළුවන්. මුළු වෙබ්සයිට් එකේම දේවල් කියවන්නේ නැතුව. ඒ වගේම තමයි මම ගොඩක් වෙලාවට YouTube videos බලනවා. ඉතින් මේ වගේ videos බලලා සමහරව පැයක් වෙනවා, පැය දෙකක් වෙනවා. ඉතින් මේ පැය දෙකම අපිට බලන්න වෙලාවක් නැහැ. නැත්නම් අපිට ඕන දේ තියෙන්නේ මේ පැය දෙකේ මොන විනාඩියද කියලා අපි දන්නෙත් නැහැ. ඉතින් ඒකටත් ඔයාලට පුළුවන් මේ එහා පැත්තේ window එකේ search කරන්න මේකේ තියෙන දේවල් මට summarize කරලා දෙන්න. නැත්නම් මෙන්න මේකේ topic එක ගැන විතරක් details මට මේ video එක analyze කරලා අරගෙන දෙන්න කියලා. ඉතින් මේ Comet browser එකට පුළුවන් ඕනම video එකක් summarize කරලා ඒකේ වැදගත්ම details ඔයගලන්ට වෙනම අරගෙන දෙන්න. ඉතින් මෙන්න මේක නම් ගොඩක් වැදගත් වෙයි. ඔයාලකින්ද YouTube video එකේ මේ ඔලු ඔක්කොම video එක බලන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය දැන් online shopping තමයි කරන්නේ. ඉතින් මේක shopping වලටත් මේ AI එක වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ මම earphone එකක් ගන්න මම search කරලා බැලුවා. එතකොට මට මේ වගේ earphones ගොඩක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම කිව්වා මට රුපියල් 2000ට අඩුවෙන් තියෙන හොඳම earphone එක පෙන්වන්න කියලා. එතකොට මේ AI එකෙන් ගිහිල්ලා මේකේ reviews check කරලා ඒ වගේ මෙන්න මේකේ prices check කරලා මේ හැම දෙයක්ම analyze කරලා මේ page එකෙන් තියෙන හොඳම earphone එක අපිට පෙන්නනවා. ඉතින් ඒකින්ද අපිට ගොඩක් කාලය ඉතුරු කරගන්න පුළුවන් මේ AI එකකින්ද මේ Comet browser එකකින් හින්දා. ඉතින් ඔයගොල්ලෝ අන්න ඒ feature එකත් අනිවාර්යයෙන් try කරලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මට සාමාන්‍යයෙන් ගොඩාක් emails එනවා. channel එකේ ගොඩාක් sponsorship වලට මගේ emails දාලා තියෙනවා. එතකොට මට ගොඩාක් email එනවා, Gmail එනවා. ඉතින් මෙන්න මේ වගේ හැම දෙයක්ම මට බලන්න වෙලාවක් නැහැ. email සමහරලාට ඔයගොල්ලන්ට පේනවා ඉතින් දැන් මගේ phone එකේ emails කීයක් තියෙනවද කියලා මම email 1511ක් මේකේ තියෙනවා. ඉතින් මට මේ හැම දෙයක්ම daily check කරන්න වෙලාවක් නැහැ. ඉතින් මට පුළුවන් මගේ Gmail එක මෙතන මේ browser එකකින් open කරාට පස්සේ මට කියන්න පුළුවන් මේකේ මට sponsorship ආපු email ටික වෙනම දෙන්න. ඒ වගේම මට important email ටික වෙනම දෙන්න. ඒ වගේම spam කියලා හිතන email ටික වෙනම දෙන්න. අපිට මේකෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි මට එකපාරක් වුණා මට මගේ යාළුවෙක්ගෙන් email එකක් ආවා. එතකොට මට ඒ email එක ගොඩක් හොයාගන්න අමාරු වුණා. මොකද email 1500 ගණක් තියෙනවා. email එක search කරත් හරියට මට හොයාගන්න බැරි වුණා. ඉතින් මම මෙන්න AI assistant කිව්වට පස්සේ මෙතනින් මට මෙන්න මේ යාළුවා මේ ඉවල තියෙන මෙන්න මේ වගේ email එකක් කියලා මට ඒක අරන් දෙන්න කිව්වා. මෙයා ඒක හරියට analyze කරලා ඒ email එක මට අරන් දෙනවා. මෙන්න මේ වගේ email Gmail වලට Comet browser එක දැන් ඔන්න support කරනවා. මේ මම කිව්වේ මම use කරපු features ටිකක් විතරයි. මීට වඩා තව ගොඩාක් features තියෙනවා. ඒකින්ද ඔයගොල්ලොත් මේ Comet browser එක try කරලා බලන්න. ඉතින් ඉස්සරහටත් ගොඩාක් වෙනස් වෙයි මම හිතනවා. ගොඩාක් browsers මේ Chrome browser එකටත් මේ AI assistant කියන feature එක අනිවාර්යයෙන්ම නැත්නම් Chrome browser එක ගොඩක් කට්ටිය uninstall කරන්න ගන්නවා. ඉතින් මම මොකද හිතන්නේ මේ Comet browser එක හොඳයිද නැද්ද? ඔයා use කරලා තියෙනවද? අනිවාර්යයෙන්ම යටින් comment කරන්න. ඒ වගේම මීට වඩා හොඳ browsers තියෙනවද කියලා යටින් comment කරන්න. එතකොට මේ වීඩියෝ එක බලන කට්ටියට ඒ details පවා දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වීඩියෝ ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like button එක press කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.